ඡන්ද පොලේදී නිවැරදිව ඡන්දය භාවිත කරන ආකාරය පිළිබඳව මම පැහැදිලි කරන්න කැමතියි. මේ මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය සඳහා වෙන්වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරලා තියෙන්නේ. ඒ ඡන්ද පත්‍රිකාවල එක් එක් පිළිගත් දේශපාලන පක්ෂය හා ස්වාධීන කණ්ඩායමේ නම් ඇතුළත් කරලා තියෙනවා. ඒ වගේම ඒ නම් ඉදිරියෙන් සලකුණ සටහන් කොට තිබෙනවා. ඒ දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට වෙන් කරලා තියෙන. ඒ සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ ඔබේ කතර සලකුණ ලකුණු කිරීම තමයි කර යුත්තේ. මේ මා ඔබට පෙන්වන්නේ ඡන්ද පත්‍රිකාවක ආදර්ශයක්. මේ පැත්තේ සඳහන් වෙන්නේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල නම් ඊළඟට තියෙන්නේ සලකුණු. මේ අයිනේ තියෙන හිස් කොටුවේ ඔබට ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් තනි එක කතරයකින් තමයි ඡන්දය ප්‍රකාශ කර යුත්තේ. මේ ඡන්ද පත්‍රිකාවේ වෙනත් කිසිදු දෙයක් ලිවීම, ඒ වගේම ඇඳීම, නමක් ලිවීම, පුරුටු ගෑම වෙන කිසිදු ආකාරයේ සටහනක් තැබීම මේ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප කිරීමට හේතු වෙනවා. එකම එක කතරයක් පමණක් ඔබ කැමති දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණට ඉදිරියෙන් තියෙන හිස් කොටුවේ තබන්න.